වෙල්කම් එවරිවන්ස්. අද අපි ප්ලේ කරන්න යන්නේ ෂෙඩියුල් 1. මේක මේ ළඟදී ආව ගේම් එකක්. ගහනවයි කියලා හිතන් හිටියට ගහන්න හම්බුන්නේ නැහැ. මුලින්ම කියන්න ඕනේ පොඩි ළමයි ඉන්නවා නම් බලන්න එපා. ගෙවල් වලින් දොට්ට වහින්න වෙන්නේ. මේකේ ස්ටෝරි යන්නේ මොකද්ද මේ ගංජා සීන් එකක් තමයි යන්නේ. ඔව් අපි ගහලා බලමු ආතල් ඉතින් මේක. ගංජා කියන්නේ අපිට තියෙන්නේ බිස්නස් එකක් කරන් යන්න දියුණු වෙන්න තියෙන්නේ කොහොම හරි. අපි තීරණය කරන්න ඕනේ ඉතින් දියුණු වෙනවද ගහනවද කියලා. මම මේක මුලින් ටියුටෝරියල් එක පොඩ්ඩක් ගහලා බැලුවා. මම ගේම් එකට ගිහලා ක්ලෝස් කරා මේක වීඩියෝ එක රෙකෝඩ් කරන්න ඕන හින්දා. අපි ප්ලේ කරලා බලමු මොකද වෙන්නේ කියලා. මතක් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ගහලා බලමු මේක මම මුලින් තනියෙන් ගේම් ප්ලේ එකක් දානවා. මේක සෙට් වුණොත් තව යාළුවෝ දෙන්නෙක් එක්ක මම ගේම් ප්ලේ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි මුලින්ම සෙල්ලම් කරලා බලමු මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කොල්ලෝ සැවේ ඉන්නවද? මම මේක ප්ලේ කරේ නැහැ හරිද? මේ තියෙන්නේ මම මුලින් ගහවුවා. මේකේ මගේ සල්ලි තියෙනවා. නෑ අපි මේක අලුතෙන් පටන් ගමු හරිද? ස්ලොට් පහට ගිහිල්ලා අපි නිකන් දාමු කොහොමද නම දාන්නේ? කඩ අපි දාමු නිකන් ගංජා කමු කියලා දාමුනේ. ප්‍රොලොගියු එක ස්කිප් කරමු. මම මේක සෙල්ලම් කරේ නෑ. මම අර මුලින් ටියුටෝරියල් එකක් දුන්නා. ඒක විතර පොඩ්ඩක් ගහලා බලුවා මොකද වෙන්නේ කියලා බලන්න. සෙල්ලම් කරලා බලමු අපි. අනිවාර්යෙන් පොඩි ළමයි ඉන්නවා නම් අම්මලා ඉන්න දන බලන්න එපා. අම්මලා නැතත් පොඩි ළමයි බලන්න නැත්තම් අපිට හොඳයි මේ වගේ ගේම් එකක්. ඇත්තටම කිව්වම මම වැඩි ස්ටෝරි ගේම් වලට ආස නැහැ. මම ගොඩක් කැමති මල්ටිප්ලේයර් ගේම් වලට. ෂෙඩියුල් 1 මන් ටික සෙල්ලම් කරන්න ආස මල්ටිප්ලේයර් ගේම් තමයි යාළුවොත් එක්ක ස්ටෝරි ගේම් ගහද්දි පොඩ්ඩක් කම්මැලි මට. කොහොම හරි මේ ගේම් එක ළඟදී ආව හින්දා මට නිකන් ආස තුන ගහලා බලන්න ඒ නිසා මම ගත්තා බලමු. අපි නිකන් මේල් කැරක්ටර් එකක් හදුනේ. බඩ දින ඩයල් එකක් හදුවද? කිට්ටු නිකන් ගංජා ගහලා නිකන් හැක්කලා ඉන්නා වගේ එකක් හදුවා. කෙට්ටු වැඩි. ඒගාන ෂේප් හරිද? අයියා ගොඩක් ඔය ගංජා සීන් එකකින් ඉන්නේ කළු වෙවුන්නේ නේද? සුදු එකේ කදුම් පේන්නේ නැහැ නේ. කට් එක දාමු නිකන් මෙසි අම්මඩ උඩ බොක් මාලි වගේ ඒවා. දාමුද මෙසි බොබ් කොණ්ඩේ දාමු නිකන් නිල් පාරට වගේනේ. සුදු දාමුද? රතු දාමුද? කොළ දාමු කොළ. හරිද? කොණ්ඩේ කොළ පාට දාලා ෆේස් එක නැචරල් වෙන්නේ කොහොම හරිද? බැලුවොත් ගංජා ගහලා ඉන්නේ නේ මචං. ගංජා ගහලා ඉද්දි පොඩ්ඩක් hina වෙලා ඉන්න ඕනේ නේ. hina වෙලා ඉන්නේ නැද්ද? මේක දාමු. ඒවා රවුලක් හරියන්නේ නැහැ උට. SD ඒවා ඒවා අයිබ්‍රෝ කලර් මට උඩ රතු දාමුනේ. කළු වල අපි ওই ගානට තියමු හරිද? නෝමල් ඒක වහන්න පුළුවන් මචං. ඒ වහමු හරිද? මට ඔය තියෙන්නේ බං ටිකිටි ටොයියට.
අයිබ්‍රෝ ස්කේල් අපි ඒවා හැමදීම වෙනස් කරන්න ඕනේ නැහැ නේ. টොප් එක මචං අපි දාමු සුදු දාමු හරිද? V-neck එක හරියන්නේ නැහැ. ඔම්බට උඩු. නම් ටී-ෂර්ට් එකක් දාමු හරිද? පෑන්ට් එක දාමු අපි ෂෝට් එකක් දාලා මේ සුදු සීන් එක කළු දාමුනේ. කළු සුදු මැච් නේ. සුදු දෙක සුදු දාමු. සැන්ඩල් එකක් දාමු. සැන්ඩල් හරියන්නේ ස්නීකර් දෙකක් දාමු. ස්ටන්ට් ෆයින්ස් යුවර් කැරක්ටර්. හරි. මෙහෙම හොඳයි නේ. ලුක් එක අම්මට උඩුව ඉන්නේ. අඩ පටන් ගත්තා මචං. Welcome to Highland Point. Open your phone, press tab and read your message. Pay phone. හරි මචං. අඩ ෆෝන් එකක් වාගෙන කෝල් එකක් ගන්න ඕනේ මචං හරිද? can't sleep. යකෝ මේ කැලයක් අස්සේද මට ෆේ ෆෝන් එකක් හොයන්න කිව්වේ? ඈ බා. එහෙම අවුලකුත් නැහැ නේ. අමෙරි අඩෝ මේ බලහන් මට කෝල් එකක් එනවා බා. හරි. හරි. නංගි මොනවද බලන්නේ? අඩෝ මොකුත් නෑ නංගි අපි ළඟ එහෙම. මොනවද බලන්නේ? ඩොයි කියන්නේ පොලිසියෙන් චෙක් කරනවා නේ මචං. ෂේප් එකේ බිස්නස් එක කරන් යන්නනේ පොලිසියට අහු වෙන්නේ නැති වෙන්න. බඩු ළඟ තිබ්බොත් කේස් මචං. $15 15ක් ආවම්. එකක් හරි මචං දැන් හොයන්නේ ෆවුන්ට් එකේ. කැසිනෝ එකකුත් තියෙනවා මචං. අය මට තියෙන්නේ සල්ලි ටික එකතු කරගන්නනේ. ෆවුන්ටේන් එක හොයපන්කොද? කැනල් එකක් කොහෙද වන් දෙන්නේ? යකෝ මේ ටවුන් එකේ ෆවුන්ටේන් එකක් හදිර වෙනවනේ දැම්මට.
ඒක මචං ගෙරී ඩොක් බිල්ඩින් හරිද? මේවා ගන්න සල්ලි නෑ මහත්තයෝ අපි ළඟ. අම්මට වතුර රටනයි හා අඩෝ මට මහර හැවෙලත් හරියට අපි ෆවුන්ටේන් එක හොයාගමු මචං. එහෙම ප්‍රශ්නයක් නෑ අපිට හදිස්සියක් නෑ. අම්මට උඩු දොරට තට්ටු කරනවා කවුද ආවනේ බා. මේ හරියද? ඔව් මේ හරිය තියෙන්න ඕන මචං. යකෝ මැප් එකේ පෙන්නලා තියෙනවානේ බූරුවෙක් නේ මම. මීහරකා මේ තියෙන්නේ බං. අඩෝ හෙන ගහනවා යකෝ මෙන්න. අඩෝ මෙන්න කර්විව් දාලා මචං. අයිලන්ඩ් මචං පොලිසියලා වුණොත් නම් කේස් මචං හරිද? කර්විව් දාලා තියෙන වෙලාවේ අඩෝ ටහු කන්න හුත්ත මගේ ලොරියට ගහපු කැරියා කවුද කියපන්. ඈ හුත්තෝ කර්ෆිව් නෙමෙයි හුත්තෝ මගේ ලොරිය ගෙනිය අරගෙන. කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා. තෝ කොහෙද යන්නේ මේ කර්ෆිව් දාලා තියෙන ASCII? හරි හරි. මෝටල් ඔෆිස් එක හොයපන්කෝ. මොටෙල් talk to the manager in the motel office. motel lo me pe වෙන්නවා. කර්ෆිව් දාලා තියෙන ASCII මං යන්නේ මචං. මට හෙන ගහ ඉත්තන්න පොලිසියෙන් අල්ලලා. අඩ බලහංග මං අර මුල් ටික පිස්සුවක් කෙලියනේ බා. අඩ පොලිසියෙන් එන පොලිසියෙන් එන පොලිසියෙන් එන පොලිසියෙන් එන පොලිසියෙන් එන.
අන්ඩර් ඇරෙස්ට් මචං. හොලා ගෙලියයි. කවුරු තියෙන අස්සයකෝ ඇවිදින්න බැරිද? කවුද මන් දන්නේ? අර පොලිසියෙන් යන්නේ දුවන්න ඕන මචං හරියද? ෂේප් එක තමයි යන්න වෙන්නේ. ලයිට් එක ඔෆ් කරගමු මචං හරිද කෝකටත් කියලා. මම හිමින් කතා කරන්නේ ඇහුනොත් එහෙම බං හරි නෑනේ. යකෝ මුන්ට පාරේ යන්න පුළුවන් අපි පාරේ ගියොත් තමයි අපි අන්ඩර් ඇරෙස්ට් ට හුකන්න. හුකන දැක්ක හුත්තෝ. වෑනේ කරන්න පොලිස් මාවල එක්ක. මේක මචං මං හිතන්නේ මොටෙල් ඔෆිස් එක. මේ තියන්නේ අව මොටෙල් ඔෆිස් එක. යෝ දොර කොහෙද බං? කාමරේ දීපයකෝ. මේක තමයි කාමරේ. මට පොඩ්ඩක් හොඳ කාමරයක් දීපන්කෝ මේ. ඔක්කොම හුතු අර නොක් පටන් ගන්නද? කවන්නේ බං. පට $75ක් අරගෙන හුත්තෝ. කද්ද මචං මේ? පළවෙනි දවසේ මං කරපු දෙයක් නෑ. කුණු දාලා මට සල්ලි විතරයි හම්බුනේ. ඔව් මට කුණු දාලා සල්ලි හරි හම්බුණානේ බං. හිත හදා ගන්නවා. එලිනම් වුණා මචං. ජනේල වහපන්. අම්මට උඩු කේමුත් ගන්න පුළුවන් බා. පින් මේ ආතල්ලක් ගැන නිකමට බලමු මොනවද කියලා. පින් හුකනවා. ඇති නේද එකපාරක. පින් අඩෝ මගේ බිත්තරේ. අඩෝ ඉස්සලට වැඩි ගියා මචං. අනාද මම මේවා ගේම්ද බං? ඊට අමාරු ගේමක් හදන්න කියපන්. අඩෝ පියාමලා. හරි ඔය ඇති මචං. පොං මං යන්න ඕනේ හાર્ඩ්වෙයාර් ස්ටෝර් එකට මචං හරිද? හાર્ඩ්වෙයාර් ස්ටෝර් එක කොහෙද මන් තියෙන්නේ? අපි බලමු. කාවුස් එක පොඩි ෂොප් එක හයිල් මෙතන මචං අර පටන් ගත්ත සීන් එකනේ. හැන්ක් මෙතන හැන්ක්ගේ හાર્ඩ්වෙයාර් එක නේ බං. මේ හරිය නැද්ද බං හાર્ඩ්වෙයාර්? ආමෙදි මේ ඩෑන්ස් හාර්ඩ්වෙයාර් එහෙම මොකක්වත් නැතුව ඇති නේවා. අපි යම් බලන්න. ඌ පෙන්නන්නේ බා. ඇයි දන්නේ නැහැ මචං කර්ෆියු දාන්නේ මේකනේ. යකෝ මා ඇතුලේ
ග්‍රෝටෙන්ට් එකක් ගන්න ඕනේ මචං හරිද කම්මට උඩු ග්‍රෝටෙන්ට් එක ග්‍රෝටෙන්ට් එක ඩෝලර් 100ක් යකෝ සෝල් එකක් ගන්න ඕනේ හරි යකෝ කෑෂ් දීලා ගන්න බැරිද බං අපි මචං ඩොලර් 100ක් ඩිපොසිට් දාමු හරිද අපි තව ඩොලර් 100ක් ඩිපොසිට් දාමු යකෝ මාර වැඩන්නේ මේක අතින් සල්ලි දීලා ගන්නත් බෑ හරි හරියකෝ පොඩ්ඩයි එකක් ග්‍රෝටෙන්ට් එකයි 125යි මචං හරිද මං උඩ මන් ඩ්‍රග් ඩීලර් කෙනෙක් කිව්වොත් එහෙම මලමකුලයි මචං පොලිසියට කෝල් කරලා මලමකුලක් එන්නේ ඊට පස්සේ කොහෙද මචං අර මොටෙල්ගේ රූම් එකේ තිබ්බේ මෙහෙ නේද හරි 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 මොටෙල්ගේ ගෙදර ඉඳන් වැඩ පටන් ගන්න පුඩේ නා සල්ලි ටිකක් හොයන් යම් මචං හරිද අතේ සතේ නැති වෙලා මහත්තයා වීම එකක් බොනවා මට මූ නිකන් අල්ලන්න මොකෙන් නිකන් ටෝක් කරලා බලමුද මචං මට මූ නිකන් ටෝක් කරලා බලන්න ඉතින් මූ නිකන් ඩීලර් කෙනෙක්වත් කරගන්න පුළුවන් සීන් එකක් තියෙනවද දන්නේ නැහැ බල you wanna buy something අම්මට මූ එහෙම එකෙක් තමයි මචං දුවන උත්තෝ සලම් බරු ටිකක් අතේ තියාගන්න ඕනේ මචං බඩු නැතුව මොකුත් කරන්න බෑ අර බෝරින්ද බම් මේක නෑ නේ බම් මේක මට නම් ආතල්ලක් තියෙනවා අපි මේ ගහලා බලමු පොඩ්ඩක් මම මේ සල්ලි ටිකක් හොයා ගන්නවා නිකන් ඉන්න එක මොනවා කරන්නද අතේ කීයක් හරි තියාගන්න බෑ මචං අහලා පහලා තියෙන කුණු ටික දාලා මචං ඩීල් කරන්න සල්ලි තියෙන්න ඕනේ බා ඩීල් කරන්න පවා ගන්න ඕනේ ඔක්කොම කලින් සිගරට් එක වරන් යකෝ හරි ට්‍රෑෂ් එක තමයි කෑෂ් ටික ගනින් මම යනවා මචං ඩෑම් to මෙවුවනේ යකෝ ගේම් ටික දාපන් හරි ගේම් එක සේව් කරා මචං place the gluten and fill with soil මෙතනදී පොත් එක get out then පේනවා නේවා මෙතනින් තියමු හරිද trash එක ළඟයි නේවා අඩෝ මට අංකල් කාර්යය කියලා දුන්නේ ඉන්න හොඳයි මචං අමෙරි මේ ඕන්න යකෝ මම කෝල් එකක් ගන්න කලින් ඌ මට කෝල් එකක් ගන්න ඕනේ
Go but you are missing one. ඇත්තනේ මචං වීට් සීඩ් නෑනේ මන් ළඟ වවන්න. හරි. හරි මචං. ඌ මචං උගෙන් ගන්නවා නම් මචං හරිද? අපි අතර සල්ලි ගමු මචං. වැරදි එක දීලා තියෙන මචං හරිද? අපි මේකෙන් ගමු මචං. එකක් මචං 30යි 60යි 120ක් ගමු. ඕකේ මචං. එලා කුණු ටිකක් අඩෝ මන් දොර වහලා නැහැ කොහමයි මේක පේනවා. ඒක අපි හතරේ ඒක අපි තුනේ තියාගමු මචං. ආදල්නේ බම් මේක. ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? මේ තප්පර ගාන කවුන්ට් වෙනවා නේද? තප්පර 49ක් ඉන්න ඕනේ. මං හිතන් ඉන්නවා ග්‍රවුන්ඩ් සීරීස් එක මුලින් නම් ගහන්න බලමු අපි. මගේ යාළුවා ඉන්නවා එයා ඕකේ නම් නෙමෝ ඉන්නවා එයා ඕකේ නම් මේ එයාත් එක්ක මං ග්‍රවුන්ඩ් සීරීස් එක ගේන්න හිතන් ඉන්නවා. බලමු අපි. බොහෝ දුරට ගෙනේ ග්‍රවුන්ඩ් සීරීස් එක. මට වෝසෝන් ගහන්න ආසක් තියෙන බෝරිම ගහන්න බැටර් රොයල් ගේම් එකක් නෑ වොයිස්. මං අර ද ෆයිනල් නම් ගහන ඒක නම් ටිකක් ආතල්. අන්න මචං කෝල් එක ආවා. අඩු මොටෙල් ගේ ඔෆිස් එක යකෝ මූට අතර ගෙනල්ලා දෙන්න තිබ්බනේ බං. ආරචාරිතෙමු. අඩු මේ ඇත්ත වගේම තියෙනවා මචං. අඩෝ ආතල්වා. අතේ තියාගන්න හොඳ නෑ මචං බඩු හරිද? මචං පැකින් ගන්න ඕනේ. ඇත්තනේ බං.
trimmer එකකුයි packaging යම් මචං ගමු බං මොනවද එන්න අරකට කර්ෆියු දාලාද බං අත නෑ නේද කුණු නැද්ද කුණු කොහෙද හරි කුණු දාන්න සල්ලි මදි වෙන සිද්ධියක් තියෙන්නේ මචං හරිද ඇරවම් බීජ දොර අඩෝ දොර වහලා ගියාව ආඩෝ හරි ඌ අපි පොඩ්ඩක් සල්ලි ගියක් හරි එකතු කරගමු හරිද බං අතේ සතයක් නෑ දැන් කඩේ වහලා යනවා කියනවා මට මතක විදිහට මේක ටියුටෝරියල් එකේ මම පොලිස් කාරයන්ටත් ගංජා එක්කවා දැන් මං ඉන්නේ වෙන සිටි එකක මචං ඒ ටියුටෝරියල් නියන් අර මුගේ ටවුන් එක වගේ සිද්ධියක් තියෙන්නේ කොහොමරි මචං අපි දිනුනේ මගේ ටාගට් එක තමයි රියල් ලයිෆ් එකේ වගේ බිස්නස් එකක් කොල්ලම අම්මඩ කැමති නැති උන් ගොඩක් ඉන්නවා මචං අන්න කර්ෆියු දැම්මා මචං හරිද කර්ෆියු දැම්මත් මචං කුණු ටික දාලා හල්ලි එකතු කරන් තමයි යන්නේ මම වැඩි තන්නාවට දාන්න කියලා පොලිසියෙන් පස්සෙන් පැන්නොත් තමයි මචං වැඩේ වෙන්නේ ටෝන් එක වට්ටන එක දැන් මචං බර ගානක් තියෙන්න ඕනේ මෙතන තව දෙකක් තියෙනවා ඒ දෙකක් දාලා මචං සල්ලි ටික ගමු මේක මම දිගටම පොඩ්ඩක් ගහන්න ඉතින් ඉන්න ඔයගොල්ලෝ සෙට් නම් කියන්න මම මේක දිගටම ගේන්නම් හලෝ මම තව යාළුවෙක් සෙට් කරන් යාළුවෙක් එක්ක ගහන මීටර ආතල්ලක් තියෙයි ඒතකොට මේ තනියෙන් ගහන ඉඳ පොඩ්ඩක් බෝරින් වගේ તો එහෙමත් නෑ බං මේක ආතල් බං අර පැත්තේ පොලිසියෙන් ඉන්නේ මචං අර අතු පාට ඈත වෙන්නේ මචං ඔය පොලිස් කාර්යය හරිද මේ හරි කුණු දාන්න එකක් දුර වැඩි නේ බං නංගි කෙනෙක් යනවා මචං මට නංගි කෙනෙක් නෙමෙයි මං ඌව දැක්කම බයි දෙනවා දෙවෙනි දවසත් ඉවරයි මචං සත පහක්වත් හොයලා නැහැ කුණු දාලා තමයි සල්ලි හොයලා තියෙන්නේ යංකෝ දැන් අරු කඩේට උදේ 4 නැගිටලා අරු කඩේ වහලා තිබ්බොත් තමයි අවුල මචං ඒකට ඩොලර් දෙකක් දෙනවා යකෝ රෑලි වල ඩිංගට මුන් පාරේ කුණු දාලා යනවා bro good morning brother timar එකයි packaging ගන්නවනේ මචං අර packaging status එක ඩොලර් 100ක් යකෝ බා හදන්න එපා මගේ මොනවද කරන්න කියලා මම වැඩක් සීයේ
උඩ පොලිසියෙන් අල්ලලා චෙක් කරද්දී දැන් ප්‍රශ්න කරයි නේ මේ වගේ දේවල් අරන් යන්නේ කියලා. මචං කහන ගේම ගහන්න ඕන සුපිරියට ලොයට් නැති වෙන්න. අහුනොත් අහු වෙච්චාවේ කියලා. පොඩ්ඩක් ඉඩ නම් මදි මචං. අයියෝ කුණු දාන්න බෑග් එකක් ගත්තේ නැහැ නේ මං ඇත්තනේ මං. සෝරි. කුණු බෑග් එකක් දීපන් අංකල්. කුණු බෑග් දෙයක් ගත්තා මචං පොඩ්ඩක් වරදුන ගණන් ගන්න එපා. කොහොමද මම මේක දාන්නේ? ඈ ඕකේ මචං. ඉස්සරහ මේක එළියට දාලා අඩෝ. එහෙම කරන්න එපා බං. කුණුනේ මචං. මේකට දාන්න බැරිද? යකෝ එතකොට මේක දාන්න බැරිද බං? මොකටද මං ඒක ගත්තේ? අඩෝ මෙන්න කුස් කපනවා මචං හරිද? හරියට හරි. දැනට ඔහොම තියහන්කෝ. අඩෝ මෙන්න ආතල්ගෙන් මට උඩු පැක් කරපන් උත්තපන් සුපිරියට ගහ හැදිලා මචං උත්තපන්. තාපන් මචං පැකේජ් එකට අතේ වැඩි බඩු තියාගන්න හොඳ නැහැ. අහුනොත් එහෙම ඔක්කොම ටික පොලිසියෙන් කුදලන් යන සිද්ධියක් තියෙනවා. හරි මචං. දොර ඇරියා.
ඉතින් මචං 40කට වගේ හරිද? එච්චර අඩුවට දෙන්න බෑකෝ. Hey, if you got one green crack, I pay 40 ET. Sure thing, bro. එක් කොහෙද බන්දී? ඒක කියව ගන්න ඉහාර වෙනවා බා. කොහෙද මචං මේක තියෙන්නේ? හරියන සුපර් මාකට් එක මචං එහෙ තියෙන්නේ. මේ තියෙන්නේ බා. අම්මට කඩු යනවා. දොර ඇරලා යනවා කියහන්කෝ. හරි බ්‍රෝ ඉඳපන් අපි එනවා. Bro, sorry brother. ඔහොම ඉන්නවාට තව එකක් අරන් එන්න ඕනේ මචං. එකයි අතේ තියෙන්නේ. උඩියලා දෙන්නකොසා බඩු ගත්තා. ඩරු බඩු හොඳ නැහැ කිව්ව හුත්තෝ. මෙච්චර හොඳට හදලා නෑ. ඌ මගෙන් ඉල්ලුවේ මචං වෙන පාටක් හරිද? මං උට දුන්නේ වෙන පාටක්. ඒකයි කේස් එක. අඩෝ ආයි දොර වැහුවේ නෑ බා.
අඩු පාරේ ඉන්න කෙට්ට වික්ක මචං හරිද? අර හොඳ නෑ ගෝනේ අකෝ බලපන් අර ගෑණි ටොප් බඩු කිව්වා. අරුට තමයි සෙට් නැත්තේ. කොහෙද බං මේ යකා වතුරේද ඉන්නේ? පොර එන්න නම් ඕනේ මෙතෙන්ට. තා වෙලා තියෙන හින්දා වෙන්නේ නැති. ඇලට් එකක් දාලා මචං ගිහිල්ලා හරිද? අඩු මේක ලයිව් එකක් ඇවිල්ලා ගහන්න ආසයි බං මං. ලයිව් එකක් ඇවිල්ලා ගහන සුපිරනේ බං. මෙහෙම නෙමෙයි මේක මේ. හිතාංකො මේක රෙකෝඩ් කරලා එඩිට් කරලා දාන්න ගියාම මචං ට්‍රැක පයින්නවා හරිද? ඊට වඩා ලේසි මේක මේ ලයිව් එකක් ඇවිල්ලා ගැහුවා නම් මට. අර මුලින් අපි ගේම් ප්ලේ දේ තුනක් දාමු. ඩෝරුටත් දෙමුද බං? හැම ඉස්සෙල්ලා අපි ඩීල් එක කම්ප්ලීට් කරලෙමුකෝ බං. නංගි මම තමයි. අඩෝ ඇයි බං? යකෝ ටොප් බඩු දෙන්න ගියාමත් මචං යකෝ ටොප් බඩු දෙන්න ගියාම මුන් ඩීල් ගන්න නෑනේ බං. මෙන්න හැංගෙන්න ප්ලේස් මචං ඔය ඇරලා තියෙපන්. උඹවත් ගනින් මචං උඹට මන් ඩීල් එක ඔන්න අඩුම කරලා තියෙන්නේ හරිද? මෙහෙ ඉඳපයියකෝ. අඩෝ අන්න උට මචං අඩුවට දුන්නා. පේනවනේ කොල්ලොන්ට ටොප් බඩු දෙන්නේ. ග්‍රෝටෙන්ට් එකක් ගහන්න ඕනේ මචං තව හරිද? පවන්න බඩු තියනවා මචං ගෙදර. අඩෝ මං අර කැබ් මේක කැරවන් වෑන් එකක් ගන්න ඕනේ මං සල්ලි ටිකක් හොයලා දැන් මට ඩීල් කරන්න මචං. මේ කාමරාස් හැමදාම ඩීල් කරන්න බෑනේ බං. ඒක අවුල් මචං. අඩෝ සෝල් නෑනේ ඉතින්. දොළහත් හයත් අතර මචං හරිද ඩීල් එක? උට 3ක් දෙන්න ඕනනේ. දෙමුවනේ උට 3කට 10ක්.
ගෙදර ගියා දොර වැහුවා මචං සෝල් ටික දාපන්. බිම හලන්න එපා. යකෝ තියෙන්නේ 3යි මචං. චම්මුගේ බරු ටික දීලෙමු. අර කිවෙන කොහෙන් හරි බඩුව අරන් ගහලා මන් නිකන් ලාවට දැක්ක මචං S2 රතු වෙලා තියෙන. අයියෝ හැමිනෙනවා. බලේ කැරියා. රොසුබිරි බඩු මචං. මගේ ගෙදර කොහෙද තිබ්බා මෙතනනේ. ඩීල් කම්ප්ලීට් කරන්නත් මචං පැල හිටවල ඉන්න ඕනේ. පැල නැහැ මචං. ඩීල් 3ක් කරන්න නීඩ් වෝටර් මචං. මල්ලගවන් හරිද? පැකින් නෑ හරිද? පැකින් 15ක් විතර ගමු. රැප් කරන්න විදියක් නෑ. මු ගහලා ඉන්නේ ආමු මගෙන් ගත්තනේ. ගෑස් දෙක බලංකෝ. උට සොරි වෙන්න ඇදිලා ඉන්නේ. අංකල් මට දෙන්න. අපි ගමු 20ක් ගමු හරිද? ලැට් එකක් පස්සේ ගන්න පුළුවන් හරිද? ගියක් අරගෙන. ටොමි ඩොලර් එකක් හරි වටිනවා මචං හරිද? මේ කොහොමත් මචං අර ටික හැදෙන්න වෙලා යනවානේ. අපි ඒ අතරතුරේ පොඩ්ඩක් කුණු ටිකක් දාලා ආයෙ සල්ලි ටිකක් හොයාගමු. දෙන්නම් අනේ වාට බඩු ඔයාට දෙනවා 30කට මචං. දෙනවා කොල්ලොන්ට හොඳටම දෙනවා බඩු දෙනවා. කොල්ලොන්ගේ මනස විකෘති කරන්න හදන්නේ මචං. අඩෝ මෙහෙවරෙන් උඹ
ඩොලර් එකක් හරි වටනවා කියපන්. මොන බින්දු දශම ගානක් එකක් වටනවා මචං. අඩෝ පොලිසියෙන් මචං ෂේප් එක ඇතුළට යනවා. මට තඩියෙන් කොල්ලට සොරි වෙනවා මචං. අඩෝ මේ බලපයියකෝ මගේ කබඩාව කෙලින්ම පඩු දෙන්න තියෙන්නේ කොල්ලොන්ට. අම්මට සිරි වෙනවා අරුර ඩීල් එක පොඩ්ඩක් පරක් වෙනවා කියලා කියන්න බැරිද? මට හදන්න ගියාම මචං පොඩි වෙලාවක් යනවා. පිමුගෙන් ගමුද මචං? ගන්න බෑ තාම මචං. හරිද? බැලුවේ මේ පාට වෙනස් බඩු ටිකක් ගන්න. අඩෝ මාර සිද්ධිය මචං. අර මේ බරු ටික තාම මචං වැවෙනවා. මොකද කරන්නේ? ඩීල් එක මිස් කරගන්නද වෙන්නේ. මං කිව්වා වෙලාවේ ලාසන වැඩි බා. ඒ මට හිතන්න තිබ්බ පොඩ්ඩක්. අයියකෝ අන්ඩර් ඇරෙස්ට් කරන්නේ. අල්ලපම්මගේ බිජ්ජ. කොහේ අල්ලන්නද පම්මාව? ඈ අයියෝ ඉල්ලම් පොකේ කූ ගා ගන්නවා කියන්නේ ඔකට තමයි මචං. උනම් එන සාපයක් වුණාවා. නවතින්නව නෑවා. මේ බලපන් වාහනත් ඇවිල්ලවා. අඩ බඩු මුකුත් නෑවා මල්ලක. ඔඩ මුකුත් නැතුව මචං මන් දිව්වේ ඇත්තටම. අඩ යාසේ කර්ෆියුත් දැම්මා බා. ඉතිය ගෙදර හොයාගන්න ගියා තමයි දැන් අවුල යන්නේ මචං.
සොරි මචන් ඩීල් එක නම් දැන් කරන්න බැරි වෙන සිද්ධියක් තියෙන්නේ. හෙට උදේ තමයි ඩීල් එක කරන්න වෙන්නේ. අඩෝ ඩීල් අපි මේක මේවා කරගමු. බඩු තියන්නේ නැහැ මචන් ඩීල් කරන්න. අද තියෙනවා මචන් බඩු නාන්න. කොල්ලොන්ට දෙනවා සුපිරියට අද. පොඩ තමයි දියුණු වෙන්න ඕනේ. ටික මචන් දෙනවා මෙහෙම. දෙන්නම් ගනේ නාන්න ඔෆර් එකක් එක්ක. එකසිය 35කට දෙනවා යාට. හරිද? දැන් වෙලාව කීයද කියහන්කෝ? 9:16 හරිද? අර දැන් දෙනවා. තුනයි නේ. වැඩි වෙලාවක් යන්නේ දැන් දෙනවා වඩු. බ්‍රෝ මේ පාරක් ගන්න බෑ කියන නෑ ඒවා උඹට අඩුවටත් දීලා. යකෝ මේ අකාට බං කොළ මෝ වෙන ගංජා ඉතින් මුට මේ වෙන කොහෙන් හරි දෙන්න ඕනේ බං. මේ ඉල්ලන පාරට අපිට උර දෙන්න ගංජා නෑ. යම් බයි යන්න. බෝන් නෑ කො මට වෙන ඩීලර්ස්ලා ඉන්නවා ඉඳපන්කො වෙන එකෙක් වාගෙන දෙන්න. ඊට මේක තව කොල්ලෙක් කියලා මීට වඩා ෆාස්ට් ගහන්න පුළුවන් මචං. හරිද? අද ඔය ඉල්ලන්නේ මචං ඌට 100කට දීලා බලමු. මල්ලගා නෑ මචං ඌ ඉල්ලන පීඩ. හරිද? ඒ නිසා මේ තියෙන එකෙන් දීලා බලමු. ඔය ඉල්ලන જાතිය නැහැ. මල් ළඟ තියෙන જાතියෙන් දෙමු ඉතින්. ඒක මම උට අඩුම කරේ 100කට 3ක් දෙනවනේ. උට එච්චර ඔෆර් එකක් දීලත් ගන්න බැරි නම් ඉතින් වැරලා එන්න කියනවා. ඉක්මනට මචං අරක ෆෝ ගිහිල්ලා මේ අර අනිත් ටිකත් වවා ගත්තා නම් ගොඩ මචං. 100කට 100ක් දෙනවා. 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 100කට 100
සල්ලිත් ඉවර වීගෙන එන්නේ බං හරිද? මුත්ඥක් ගාලා මුගෙත් මූණ පුක වෙයිද දන්නේ නැහැ බං. වෙන જાතියක් දෙනවා කියලා. මචං මේක තමයි තියෙන්නේ. අම්මට ඌ ගත්තා මචං. උට එහෙම පාටක් අදාර නැහැ. අන්න ඩයල් මචං. දැන් යන්න මගේ කෝල් එක ආන්සර් කරන්න ඉන්න. හරි මචං සාම්පල් මන් දෙන්නම්. ඉතින් එහෙම සාම්පල් දුන්නම් බම් මට විකුණන්න නැති වෙනවනේ යකෝ. open app and see your potential. ඩොලර් 800ක් හොයාගන්න ඕනේ මචං හරිද? මෙතනින් හයක් ගමු මචං. එඩ යාට දෙන්න බෑ බං. අම්මට මුගෙන S2 උට 30කට දෙනවා මචං. තව කස්ටමර්ලා 3 දෙනෙක් හදාගන්නත් ඕනේ බං හරිද? සාම්පල් දීලා ඊට පස්සේ මචං කස්ටම් කෙනෙක් හදාගන්න ඕනේ. මේ පිස්සුත් එක්ක මට ගහනවා බං. ඒ මොකද ඌට බඩු දීලත් යකෝ. ඌ බඩු ටික අරන් සල්ලි දෙන්නේ නැහැ බං. කෙරි වැඩ කරන්න පුරුදු වෙන්න බං මිනිස්සුන්ට. මටලු පොලිසියට කිව්වා මචං හරිද? දැන් මා මචං සර්ච් කරන සිද්ධිය ඉන්නේ හරිද? අතේ බඩු දිනනවා මචං. දැන් අහුනොත් නම් කේස් මචං. බඩු පැකට් 6ක් තියෙනවා. සද්ද බද්ද දාන්න තු ඉන්න තියෙන්නේ බා. අඩෝ අල්ලන්න නම් එපා. ටොප් බඩු තියෙන්නේ අතේ 6ක්ම තියෙනවා. අඩෝ දැක්කවා. අර යකායකෝ පොලිසියට කෝල් කරලා කිව්වා නුඹ මාර ඩයල් එක යන්න එපා. ඌ මට ගහලා කෙරියා. පොලිස් කාරෙට දීලා බලන්න හිතෙනවා. 130කට මචන් ඩීල් එක කරමු.
ඒ අතරතුර මම බලනවා කස්ටමර් කෙනෙක් කතා ගන්න හරිද. පොලිසිය වැඩි බං හැමතැනම ඩීල් එකක් කරගන්න බෑනේ. ටොප් අඩු දෙන්න දාට එපා. ඔයාට දෙන්න. ඒක එපා කිව්වනේ බා. ටොප් අඩු දෙන්න හැවුණාට පස්සේ. ඩීලා කොහෙද වන්නේ? ඩීල් එක තියෙන්නේ නම් මෙතන. ඔව්. ඒ මම ඉඳපන්. ඔන්න එහෙම එන්නනේ දෙනවා කොල්ලොන්ට සැපට. ඉඳපන්කෝ. Hey uncle. Hello. ආපහු මුගේ මූණ දැක්කම කීයද ඇහි? තව කස්ටමර්ලා දෙන්නෙක් හදාගන්නේ කොහොමද බං? තව ඩොලර් 400ක් හොයන්න ඕනේ මචං ගේ ගන්නත් හරිද? මේ උඩවල් වලවත් නැද්ද බං රින්ගලා? අඩ මමත් ගහනවා බං. මොකටද? අඩ අන්න ඒක තමයි ගහනවාද නැත් විකුණනවාද ගහනවාද කියලා තීරණය කරන්න ඕනේ මම මචං. අපිට ඩීල් යන්න ආවා බං. දීලා දාමු. කස්ටමර්ලා දෙන්නෙක් හදාගන්න බැරි ගමන් නෑනේ බං. මුටත් දෙමු මචං. අම්මට උට 3ක් ඕනේ මචං. උට දෙනවා. මචං තව 3ක් ගන්න ඕනේ මෙතන. තව දෙයක් තියාගමු අපි මේ. අනේ 3ක් ගමුකෝ බං. නිදාගෙන නැගිටලා හමුද යකෝ හරි දැනට වරෙන් අඩෝ මගේ ඩීල් එක මචං
ඔත්තු මෙහෙදී බං ගන්න බැරි නම්. අම්මට උඩු වුණා මචං රැම්බෝ වගේ. අදර මචං මම මේ එපිසෝඩ් ඉවර කරනවා. හරිද? කස්ටමර්ලා තුන්දෙනෙක් හොයා ගන්නවා කියන එක කරන්න අමාරු වැඩක්. මම තව කොල්ලෙක් එක්ක මේක ගහන්න. අතර මෙතනින් නතර කරනවා. අවුලක් නැහැ. අපි ගේම් එක සේව් කරමු. එහෙනම් බරු ටිකත් නේ ගේම තියාගෙන ක්විට් දෙනවා මචං.